හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ජීවිතය අනතුරක් කිරීමේ සූදානමක් මේ රජය තුළ තිබිය හැකි බවට තමාට බරපතල සැකයක් ඇති බව නීතිඥ මනෝජ් ගමගේ මහතා මාධ්‍ය නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ. තමාට මෙම සැකය ඇති වී ඇත්තේ මේ දිනවල සිද්ධ වන දේවල් සමග බවද ඔහු පෙන්වා දෙයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තරුණ නායකයෙක් වන නාමල් රාජපක්ෂ අනාගතයේදී අභියෝගයක් වී සිටින බැවින් ජීවිතය ගැන තමාට දැන් බරපතල ප්‍රශ්නයක් පවතින බවයි. මනෝජ් ගමගේ නීතිඥවරයා පෙන්වා දෙන ආකාරයට දැනට අත්අඩංගුවේ සිටින කෙනෙකුගේ දුරකථනයේ නාමල් යන නම තිබූ බවට තොරතුරු ලැබී ඇති අතර කෙසේ වෙතත් මොන නාමල්ද යන්න තමන් දන්නා බවද ඔහු සඳහන් කර සිටී. ඔහු මෙම චෝදනාව සිදු කරන්නේ නාමල් රාජපක්ෂට බවත් මේ නාමල් රාජපක්ෂට පාතාල සම්බන්ධයක් තියෙනවා වගේ පෙන්නලා එතුමාගේ ජීවිතයට අනතුරක් කිරීමේ සූදානමක් විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.